Hi guys. Hello. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ගිය සතියේ නම් අපිට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ගිය සතියේ කරේ නැහැ. ඊට කලින් සතියේ කරේ නැහැ. ඊට කලින් සතියේ කරේ නැහැ. අපි දැම්මේ ඊට කලින් සතියේ කරපු එකක් දැම්මේ. පොඩ්ඩක් සති දෙකක් කරන්න බැරි වුණා. ඒක නිසා අද කොහොම හරි අද සම්පූර්ණ වීඩියෝ එක කරන්න ගන්නෑ නේ. අදයි බදාදා දෙකේ කොහොම හරි වීඩියෝ කරනවා කියලා හිතාගෙන පටන් ගත්තා. අපි දැන් මේ යන්න හදන්නේ මේ මාෂල්ස් එකට. මාෂල්ස් එකේ අපි වීඩියෝස් කරලා නෑනේ. මාෂල් එකේ නෑ කරලා නෑ. මාෂල්ස් එකේ වීඩියෝ කරලා නෑ. ඒකත් රීටේල් ස්ටෝර් එකක් මෙහි තියෙන. ඉතින් දැන් අද අපි යන්න හදන්නේ මාෂල් අපි රිටර්න්ස් ගත්තේ නෑනේ. රිටර්න්ස් ගත්තේ නෑ. මට දැන් වීඩියෝ කරලා මතක් වුණේ. මේ රොස් එකට යන්න උමනාවක් තිබ්බා. මොකද කරන්නේ අපි ගිහින්. පස්සේ එහෙනම් කරනවා. එහෙනම් පස්සේ. බදාදා රිටර්න්ස් ටික කරමු. එහෙනම් බදාදාට රොස් එකට ගිහිල්ලා රිටර්න් ටික කරනවා කියලා හිතුවා. මට ඒක ඇත්තටම අමතක වුණා ගේන්න. මේ මම ඔක්කොම ලේස්ති කරලා තිබ්බා. අපරාධ. කමන්නේ. දැන් මේ මාෂල්ස් එකට යනවා. මං උදේ තනියෙන් ලේස්තිලා යන්න හැදුවේ. මේ මොකද මම අතේ ගියාම හරි මේ එන්න ඕන කියනවා. එයාට වාඩි වෙන්න ඕන කියනවා. කකුල් දෙක රිදෙනවා කියනවා. පොල්ලෝ අපිට ඕවා සෙට් වෙන්නේ නැහැ නේ. ඉතින් මෙයාලා shopping කරන්න ගියාට පස්සේ ආයි පැය ගාණක් shopping කරන එකම ඇඳුම දිහා විනාඩි 20ක් විතර බලන් ඉන්නවනේ. ඒ ස්ටෝර් එක ඕපන් කරලා දැන් මේ අපි ඉන්න අපේ ගෙවල් කිට්ටුව ප්ලාස් එකේ ඕපන් කරලා දැන් මං හිතන්නේ කොච්චර කල්ද? මාස 7ක් විතර මාස 7ක් 8ක් විතර වෙනවා. තාම මම දෙපාරයි ඒ ෂොප් මේ ස්ටෝර් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒ දෙපාරම මට හරියට shopping කරන්න, ඒ කියන්නේ ඒක තියෙන්නේ මොනවද කියලාත් මට බලන්න බැරි වුණා. මොකද ගියපු වෙලේ ඉඳලා මෙයාට එන්න ඕනේ කියනවා. ඒක නිසා. ඉතින් ඒක නිසා මේ හැබැයි මම ඊට පස්සේ මේ ළඟදී එක දවසක් මගේ යාළුවෙක් එක්ක ගියා. මේ එදා මට ගියම් පොඩ හිතට ඇල්ලුවා. ඒක නිසා මේ මම දැන් අද තනියෙන් යන්න ලේස්තුනේ. දැන් එයාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා එනවා කියලා. ඒක නිසා දැන් අද කටවහගෙන ඉන්න ඕනේ ගිහිල්ලා. මේ ඒක තමයි අද රූල් එක. ඉතින් ගිහිල්ලා බලමු මොනවද තියෙන කියලා. තව මේ අපි CVS එතනම තියෙනවා. CVS කියලා මෙහෙ තියෙන ෆාමසි එකක්. ඒකටත් යන්න හිතාගෙන ඉන්නවා. මොකද මේ අපි දෙන්නත් පොඩක් නිකන් හෙම්බිරිස්සාව හැදෙන්න වගේ. මේ අපේ වෙදර් එක හරීම පිස්සුයි මේ දවස්වල. එකපාරට රස්නේ වෙලා අවුව වෙලා තියෙනවා. ඊට පස්සේ ඊගාව දවසේ මේ මේක හෙල්ලෙනවා. එකපාරටම සීතල වෙන. දැන් අද මාර සීතලයි. මේ මම ඔයගලන්ට කැමරා එක හරවලා පෙන්නන්නම්. මේ ඔයගලන්ට පේනවා ඇති අද නිකන් හරිම කළුවර වෙලා හරි ක්ලවුඩි දවසක්. මේ පෙරේද හොඳටම මේ සනි මාර රස්නේ ඒ වගේ තිබ්බ දවසක්. ඉතින් දැන් මේ එහෙම වෙදර් එක එකපාරට මේ අර එහෙම වෙනකොට අපි ලෙඩ වෙන්න බලනවා. දැන් අද ඊයේ ඉඳලා අපි දෙන්නට පොඩ හෙම්බිරිස්සාව හැදෙන්න වගේ. ඒක නිසා ඒකට මොන හරි බෙහෙත් ටිකක් ගන්න. අපි CVS එකටත් පොඩි පොඩක් යනවටත් මන් දාතනම්. ඔව් යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ දෙකම පෙන්නන්නන්නේ. අපි එනම් මේ මාෂල්ස් එකට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න. Tomorrow
දැන් අපි මාර්ෂල්ස් එකට ගිහිල්ලා ආවා. ඊට පස්සේ මං කිව්වනේ අර මට අමතක වෙච්ච රිටර්න්ස් වගේක් තියෙනවා කියලා. දැන් අපි ගෙදරට ඇවිල්ලා මේ ඒ ටිකක් ගත්තා. ඒ ටිකත් අරගෙන ගිහිල්ලා ඒකත් ඉවර කරගන්න ඕන කියලා හිතුවා. මොකද මේ නැත්නම් ආයෝක බදාදට තියාගත්තොත් අපි දෙන්නගේ නිවාඩු දවස දෙන්නම ගෙදර ඉන්න දවස නැති වෙන නිසා මේ යන්න ගියා. අද මම නිවාඩුයි මෙයාට වැඩ වුණාට හවසට. ඒක නිසා වෙලාව තියෙන වෙලාවෙ ගිහිල්ලා මේ ඒ ටිකක් කරගෙන යනවා කියලා හිතුවා. දැන් අපි රොස් එකට යනවා ගෙදරට ඇවිල්ලා රිටර්න් ටික් කරන්නනේ. රිටර්න් ටික් කරන්න. රිටර්න් ටික් කරන්න. දැන් පොඩ අවුව පායලා මං කිව්වේ මේ වෙද එක හරි පිස්සුයි කියලා. දැන් උදේ හොඳටම කළුවර වගේ නිකන් එහෙම තිබ්බ. ඊයේ හවස ටිකක් වහින්නත් වගේ තිබ්බනේ. පොඩ නිකන් ඒ වගේ තිබ්බා. දැන් හොඳටම අවුව පායලා. අර රිටර්න්ස් ගැන කියනකොට රිටර්න් එක වෙන්නේ කොහොමද කියලා බලලා කියන්න. දැන් රිටර්න්ස් ගැන මම හැමදාම වීඩියෝස් වල රිටර්න්ස් ගැන කියනවා. දැන් ඔයගොල්ලෝ බලයි නිකන් මේ මම ගෙනල්ලා පාවිච්චි කරලා රිටර්න් කරනවද කියලා. එහෙම කියලා මේ නෑ මෙහි අපි ගන්න බඩුවක් අපිට දැන් හිතන්නකෝ මම මොකක් හරි ඇඳුමක් අරගෙන මං ගෙදර ගෙනල්ලා ඒක මට සැටිස් නැත්තම් මට ගිහිල්ලා ඒක රිටර්න් කරන්න පුළුවන්. රිටර්න් කරාම ඒගොල්ලෝ කෑෂ් හරි අපි පේ කරේ කාඩ් එකෙන් නම් කාඩ් එකට අපහු සල්ලි රිෆන්ඩ් වෙන්න හරි ඒ අපි පේ කරපු මෙතඩ් එකට අනුව මේ අපිට ෆුල් amount එක රිෆන්ඩ් කරනවා. ඒ වගේම දැන් ඔය සමහර ඒ කියන්නේ සුපර් මාකට්ස් වල වගේ නන්නේ කෑම එහෙමත් දැන් හිතන්නකෝ අපි මොකක් හරි කෑම එකක් ගෙනාවා කියලා ඒක අපිට හරියන්නේ නැත්නම් අපි ඒකට කැමති නැත්නම් අපහුව අපිට ඒක ගිහලා රිටර්න් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි චුට්ටක් කාලා බලලා හරි කියන එක. කාලා බලුණත් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ඕක ඉවරනකම කාලා නෙමෙයි. ඒ කියන්නේ දැන් අපි පොප්සිකල් එකක් ගමු. ඒ පොප්සිකල් 12ක් තියෙන එක අපි එකක් දෙකක් කාලා ඉවරලා ඒක අපිට සෙට් නැහැ වගේ හිතුනොත් අපිට ගිහින් කියන්න පුළුවන් අපි කැමති රසක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේක රස හරි නැහැ කියලා කිව්වට පස්සේ එයාලා අපිට රිෆන්ඩ් කරනවා. ඔව් එහෙම කරන්න පුළුවන්. ඉතින් දැන් මේ රිටර්න්ස් නුත් මං සමහරලාට ඔය දැක්කම අරගෙන ඇවිල්ලා නිකන් ඒ කියන්නේ try කරලා ෆිට ඔන් කරන්න වෙලාවක් නැත්නම් ෆිට ඔන් කරන්න කරගෙන ඉන්න වෙලාවක් නැත්නම් ගෙදර ඇවිල්ලා බලලා අපිට ආයෙ දාන්න පුළුවන්. ඔව් ඒ වගේ ගෙනල්ලා මේ මට හරියන්නේ නැහැ කියලා හිතෙච්ච ඒවා තමයි මං අන්තිමට මේ වගේ ගෙනහිලා රිටර්න් කරන්නේ. දැන් අපි රොස් එකට ඇවිල්ලා ඉන්නේ. රොස් එකේ නම් වීඩියෝ කරන්නේ නේ ඇතුළේ. රොස් එකේ වීඩියෝස් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඇති වෙලා ඇති රොස් එක. රොස් එක දැකලාම ආපෝ මේකයි රොස් එක. ඒක නිසා මේක ඇතුළේ නම් වීඩියෝ කරන්නේ ගිහලා රිටර්න්ස් ටික කරගෙන පොඩ ඇතුළේ රවුම්කුත් දාලා ගෙදර යනවානේ. ඔව්. ඒක තමයි දැනට ප්ලෑන් එක. හෙලෝ. ඔන්න අපි උදේ shopping කරන්න ගිහිල්ලා ගෙදර ආවා. ගෙදර එනකොට පොඩ්ඩක් හවස් වුණා. හවස 3 විතර වුණා ගෙදර එනකොට. ඊට පස්සේ කාලා බීලා හස්බන්ඩ් එයා වැඩට ගියා. මමත් ඉතින් ටිකක් ඉඳලා දැන් වෙලාව 7:00 පහු වෙලා. ඉතින් මම දැන් තමයි නෑවේ. මම උදේ කිව්වොත් මට පොඩ්ඩක් හෙම්බිරිස්සාවත් හැදෙන්න වගේ කියලා. ඒ වුණාට මම හවස් වුණා නාද්දි. ඉතින් මම අපි උදේ කිව්වනේ අපි CVS ෆාමසි එකට යනවා කියලා හෙම්බිරිස්සාවට බොන්න කියන්නේ බෙහෙත් මොන හරි ගන්න කියලා. ඉතින් ගිහිල්ලා ගත්තේ බෙහෙත්මත් නේ බෙහෙතක් තමයි. හැබැයි එහෙම අර හෙම්බිරිස්සාවටම කියලා බෙහෙතක් නෙමෙයි. මේක මේ ඉමුනිටි වලට තියෙන එකක්. මේකේ පොඩි පැකට් එකක් තියෙන එක වතුරත් එක්ක දිය කරලා බොන්න. මම දැන් ඒක හදාගන්න යන්නේ. මේකේ emergency කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ මේන එකකුත් තියෙනවා. හැබැයි අපි ගත්තේ මේ වෙන එකක්. මොකද මේකට අද ඔෆර් එකක් දාලා තිබ්බා. එකක් ගත්තාම එකක් ෆ්‍රී කියලා. ඒක නිසා අපි මේ ගත්තේ CVS බ්‍රෑන්ඩ් එකේ මේන එකක්. ඉතින් දැන් මම හදන්නේ මේක හදාගෙන බොන්න. ඒත් එක්කම රැට කන්නත් මොන හරි දෙයක් දාගන්න ඕන. මං ලේස්ති කරගත්තේ අපි ගෙනල්ලා තිබුණා රෝස් පාන් වගේක්. ලංකාවේ බඩු තියෙන කඩයක් තියෙන ඒකෙන් රෝස් පාන් ගෙනල්ලා තිබ්බා. මේව ෆ්‍රෝසන්. ඒකයි මෙන්න මේ ශ්‍රිම්ප් එකයි තමයි දාගන්න හදන්නේ රැට කන්න. ඊට පස්සේ මේක හදාගෙන මට රිදි ටිකක් තියෙනවා නවන්න මම ලොන්ඩ්‍රි කරපුවා. ඒ ටික කරන් තමයි හදන්නේ. ඉතින් අද දවසට වීඩියෝ එක ඔච්චරයි. ආයේ මම බදාදනේ. ඔව් බදාදට වීඩියෝ එක කන්ටිනියු කරන්න. ඉතින් අද දවසට වීඩියෝ එක මෙච්චරයි. Hi guys. Hello. ඔන්න වීඩියෝ එක අද බදාදා ඉඳන් කන්ටිනියු කරන්න ගත්තා. දැන්
උදේමත් මේ අපිට උදේ ඒ වුණාට දවස් අද දවසේ දවල් වෙලාවක් මේක අපි දැන් ටිකකට කලින් තමයි නැගිටලා මේ මූණ හොදගෙන තාම කොෆි එකක්වත් බිව්වේ නෑ ඊට කලින් අපිට ආව පොඩි ක්‍රේවිං එකක් අපිට නෙමෙයි මෙයාට මට දැන් කලින් ඉඳලා මේක තිබ්බ ඊට පස්සේ එකයි නැති වෙලා ගිහිල්ලා තිබ්බා ඊට පස්සේ දැන් මම ඊයේ ආයි වීඩියෝ එකක් දැකලා මේ මට කන්න ඕනේ මේ ජෑම් නුයි බටරුයි ගාලා පාන්. ඉතින් අපේ ගෙදර බටරුත් නැහැ බටර් තියෙනවා පානුත් නැහැ ජෑම්නුත් නැහැ. දැන් අපි උදේම යනවා කඩේ. හැමදාම සුපුරුදු පරිදි අදත් යනවා කඩේ මේ පාන් ගන්න. පාන් ගන්න කඩේ යනවා. ගිහිල්ලා ගෙදර ඇවිල්ලා තමයි දැන් මේ තාම නැගිටලා ගමන් ටක් ගාලා අපි අද අපි දෙන්නටම නිවාඩුවේ. එක් කලින් කිව්වා. කිව්වද ඒක? මං හිතන්නේ කිව්වා. කවන්න කිව්වද ඒ පාරද මම කන්ෆර්ම් කරා. ඔයා කන්ෆර්ම් කරා නිවාඩුව. දැන් ඉතින් ගිහිල්ලා ඇවිල්ලා තමයි අපි කොෆි එකක් බොන්නේ උදේ. අද ඊට පස්සේ උයන්න තියෙනවා. ඊට පස්සේ පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. යාවි. ඇයි යන්නේ මං කිව්වේ යා පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා හැබැයි යාවිද නැද්ද කියලා ෂුවර් නෑ වෙදර් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ මේ අපි යාවිද නැද්ද කියලා ඉස්සරහට අප්ඩේට් කරන්න. එහෙනම් දැන් ගිහිල්ලා පාන්නුයි ජෑම්නුයි අරන් ඇවිල්ලා ජෑම්නුයි බටරුයි ගාලා පාන් කප්පු. Till I get up, time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow. හයි ඔන්න අපි ආවා අපේ ගෙවල් හරියම ඒ කියන්නේ ගෙවල් ළඟම තියෙනවා ටිල්ඩන් නේචර් ඒරියා කියලා එකක්. ඒකේ ටිල්ඩන් පාක් එකක් ඔය මේ ගහලා තියෙන නේචර් ඒරියා කියන්නේ. නෑ ඒක නේචර් ඒරියා එකට තමයි දැන් හරි හරි හරි. ඒකේ එක එක පැති තියෙනවා. දැන් මෙතන මම පෙන්නනම් එහා පැත්ත හරවලා. මෙතන මේ තමයි නේචර් පාක් නේචර් ඒරියා පාක් ලෝයි පාරම.